සුරක්ෂිතව තබා ගැනීම කලට වැසිඵල ලබා ගැනීමටත් භවභෝග ශාස්ත්‍රීයත්වයටත් හේතු වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. දුර්භික්ෂ සමයේදී මෙම දිය ඉසීමෙන් රෝගිය සහ ව්‍යසන දුරු වන බවද තවත් විශ්වාසයක්. දිය කැපීම සුරාසුර යුද්ධයෙන් ජයගත් සුරයන් අසුරයන් සමූල ඝාතනය කළ කඩුසේදීමක් වශයෙන්ද පත්තිනි සලම රැගෙන ගජබා රජුන් සමග නීල මහා යෝධයා විසින් යගදාවෙන් ගසා මහමුහුද දෙබෑ කරවීම සංකේතවත් කරන්නක් වශයෙන්ද තවත් මත පවතිනවා. සිව් මහා දේවාලය වෙනුවෙන් සිදු කරන ලද දිය කැපීමෙන් අනතුරුව පැන් කෙන්ඩි හා රන් කඩුද රන්දෝලිවල තැන්පත් කොට දේවාල කරා ආපසු ගමන් අරමුණ පෙරහැර ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ කටුකැලේ පුල්ලයාර නමින් හැඳින්වෙන ගණදේවි දේවාලය වෙතටයි. මග දෙපස රැස් වී සිටින බැතිමත්තු දෙවියන් වෙනුවෙන් පුද පඬු පූජා කරනවා. අලියතුනට සහ පෙරහැරට සහභාගී වූවන්ට සංග්‍රහ කිරීමද දෙවියන් වෙනුවෙන් පොල් ගැසීම සහ පුද පඬු පූජා කිරීමෙන් ආශිර්වාද පැතීමද මෙහිදී දකින්න පුළුවන්. ගැටබේ ගන්තට බලා රැගෙන ගිය දේවාලයද ගණදෙවි දේවාලයේ තැන්පත් කරනු ලබන රන්දෝලිවල වඩා හිඳුවා ගණදෙවි පූජාව පවත්වනු ලබනවා. මෙහිදී සියලු දෙවි දේවතාවුන් වෙනුවෙන් යාතිකා පවත්වා බාරහාර උපකොට රජයට සහ ජනතාවට සෙත් පැතීම සිදු කරනු ලබනවා. නව පෑතියවාවේ පළමු පූජාමුරය අවසන් වීමෙන් පසුව යෙදෙන්නේ දහවල් ආහාර පූජාව සඳහා සූදානම් වීමයි. මේ සඳහා හාල් සේරු 10 හමාරක බත් සහ ව්‍යංජන 64ක් යොදාගනු ලබනවා. මහා රන් පාත්‍රයේ කුඩා රන් පාත්‍රා සහ රිදී පාත්‍රා 11කට දන්පත් බෙදා දාන කදක තබාගෙන ගඳ කිලිය වෙත ගෙන යාම හේවිසි පූජාව මැදේ සිදු කරනු ලබන්නක්. දන්ත ධාතුන් වහන්සේ උදෙසා කෙරෙන සියලු වතාවත් ගෙඩිගේ විහාරයේ තැන්පත් කොට ඇති සදාතුක කරඬු වහන්සේ වෙනුවෙන්ද ඉටු කිරීම මාලිගාවට භාරවන කාර්යයක්. බුදුන් උදෙසා රජුන් කළ ගරු සැලකිල්ල සිහිපත් කරවමින් මාලිගාවේ සිට පැමිණෙන නිලධාරී මණ්ඩලය ගෙනා දහවල් දාණය ප්‍රථමයෙන්ම පූජා කරනු ලබනවා. දෙවෙනුව අස්කිරි පාර්ශ්වයේ මහනා හිමියන්ද තෙවෙනුව මහා සංඝරත්නයේ විසින්ද සිව්වෙනුව අවශේෂ මහ ජනතාව විසින්ද පිළියෙල කරන ලද ආහාර දාණය පිළිගැන්වීම සම්මත චාරිත්‍රයයි. දහවල ආහාර දාණය බැහැ කිරීමෙන් ආරම්භන්නේ මල් මුරිය නැමැති මල් පූජාවයි. මෙයද මහා සංඝරත්නය සහ ජනතාව යන අනුපිළිවෙලින් සිදුවන්නක්. රජුන් කළ වතාවත් දැන් සිදු කරනු ලබන්නේ දළදා මාලිගාව විසින්. ආහාර පූජාවද මල් මුරේද අවසන් වීමෙන් පසුව මහා සංඝරත්නය ජනතාවට අනුශාසනා පවත්වනවා. ගමන් මාලිගාව වූ ගෙඩිගේ විහාරයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුන් වහන්සේ යලිත් දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාවට වැඩවීම පිණිස කෙරෙන දහවල් පෙරහැර මීළඟට ආරම්භනවා. පෙරහැර දළදා මැදුර අසල පෙළ ගැසී ආදාහන මළුව කරා ගමන් ගන්න අතර ගණදෙවි දේවාලයේ අසල පෙළ ගැසුණු දේවාල පෙරහැරද ආදාහන මළුව කරා ලං වූ පසු දහවල් පෙරහැර ආරම්භ කරනවා. සදාතුක කරඬු වහන්සේ ගෙඩිගෙන් පිටත වැඩවීම සිදු කරනු ලබන්නේ අස්කිරි පාර්ශ්වයේ මහානාහිමි පාණන් විසින්.
වැඩ සිටින මාලිගාවෙන් ගමන් මාලිගාව කරා වැඩම කරනු ලබන හරඬු වහන්සේට කෙරෙන වත් පිළිවෙත් සිදු කරන්නේ මේ අවස්ථාවේදී. පෙර දින රාත්‍රියේ පැවති රන්දෝලි මහ පෙරහැරේ අනුපිළිවෙල අනුවම සැකසුණු දහවල් පෙරහැර යලිත් දළදා මාලිගාව කරා ගමන් කරනවා. සර්වඥ ධාතුන් වහන්සේලා සහ සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති රණින් කළ සදාතුක කරඬු වහන්සේ කීර්තිශ්‍රී රාජසිංහ මහරජුන් සමයේදී පූජා කරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මහා පෙරහැර ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ ගමන් මාලිගාවට වැඩම කරවීම පළමු වන විමල ධර්ම සූර්ය රජු සමයේදී ආරම්භ බව විශ්වාස කරනවා. දළදා වහන්සේ පිළිබඳ දඹදිව ඉතිහාසයේදීද මෙවැනිම පුද පූජා සඳහා ගමන් මාලිගාවට වැඩම කළ බවට විශ්වාස කළ හැක්කේ අනුරපුර සමයේදී දළදා මැදුරේ සිට මහ විහාරයට වැඩම කිරීම පිළිබඳව මහා වංශයේ සහ දළදා වර්ණාවෙහිද පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තාවේද සඳහන් විස්තර සමග සසඳා බැලීමෙන්. පෙර දින රාත්‍රියේහි රන්දෝලි මහ පෙරහැර නැරඹීමට නොහැකි වූ අයත් දහවල් පෙරහැර නැරඹීම සඳහා එන සැදැහැවතුන් සමග මග දෙපස රැස්ව සිටිනවා. රන්දෝලි මහ පෙරහැර දළදා මාලිගාව අසලට පැමිණ මාලිගාව ඉදිරිපිට චතුරස්‍රයේ වටා තුන්වරක් පැදගුම් කරනවා. මෙයද දන්ත ධාතුන් වහන්සේට දක්වන ඉමහත් ගෞරවය පැහැදිලි කරන්න. ඉන් අනතුරුව දේවාල පෙරහැර සිව් මහා දේවාලයන් කරා වෙන්වෙන්ව ගමන් කරනවා. සුද්ධ ජලය සහිත කෙන්ඩිය ගෞරවපූර්වකව වැඩමවා දෙවියන් හමුවේ පූජා පවත්වා නිසි ස්ථානයේ තැන්පත් කරනු ලබනවා. දේවායුධද නිසි ස්ථානයේ තබනවා. දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් පසුව ස්තෝත්‍ර ගායනා කොට දේවාශිර්වාද පැතීම දේවාල පෙරහැරේ අවසානයයි. දහවල පැවැත් වූ රන්දෝලි මහ පෙරහැරේ අවසානය එළඹෙන්නේ සදාතුක කරඬුව රැගත් පෙරහැර මාලිගාවට ගෙවැදීමෙන්. මහා වාහල්කඩ සමීපයේ අංගණයට පිවිසෙන මාලිගාවේ හස්ති රාජයා පිට බැඳී රන්හිලිගෙහි වඩා හිඳ වූ සදාතුක කරඬුන් වහන්සේ මෙහිදී භාරගනු ලබන්නේ තේවාව භාර මානාහිපාණන් විසින්. ඉන්පසුව සමන්මල් ඇතුරු මාවත ඔස්සේ තල්ලතු වඩන රාල්ලාගේ රැකවරණය සහ ස්තෝත්‍ර ගායනා මැදයේ වැඩ සිටින මාලිගාවට සැපත් වී ගන්ධකිලිය තුල මණ්ඩපයේ මත තැන්පත් කරනු ලබනවා. මෙහිදී නාලල්පට හිස් වැසුම් සහ පාවහන රහිතව ගන්ධකිලියට පිවිසෙන දේවඩන නිලමේ දළදා වහන්සේටද කරඬු වහන්සේටද පසඟ පිහිටුවා නමස්කාර කරනවා. සදාතුක කරඬුන් වහන්සේ ගන්ධකිලිය තුළු විශේෂ කුටියේ තැන්පත් කොට යතුරු දේවඩන නිලමේට බාර කිරීම තේවාව භාර මානාහිමියන්ට පැවරෙන කාර්යයක්. යතුරු පයින්ඩ කරගත් වට්ටෝරු රාළු සමග අවශේෂ නිල මඩුල්ලද පන්දම් කරුවන් හා මුරායුධ කරුවන්ද පිරිවරාගත් දේවඩන නිලමේ සිය කාර්යාලය වෙත ගමන් කරනවා. වැඩ සිටින මාලිගාවේ කටයුතු නිමවන්නේ සවස තේවාව සහ මල්මුරේ නම් වූ මල් පූජාවෙන් පසුවයි. තේවා භාර මහා සංඝරත්නය අවශේෂ තේවා මුර සහායකින්ද පිරිවරාගෙන ගන්ධකිලිය සඳුන් කුඩම
නම්බු උඩුමහලේ වැඩ සිටින මාලිගය පිළිවෙලින් වසා පහත මාලයට පිවිසෙනවා. තේවා කාරක මහා සංඝරත්නය, කාර්යකෝරාල, ගෙපරාල, හමුදා වාලේ ආරච්චි සහ අනෙකුත් නිල මඩුල්ල ඉදිරිපිට කාර්යකෝරාල විසින් වැඩ සිටින මාලිගාවේ දොරටුව යතුරුලා එය පයින්ද කොට ගන්නවා. මීළඟට ඇත්තේ මුර යෙදීම නම් වූ චාරිත්‍රයයි. මහා නායක හිමිපාණන් විසින් කරනු ලබන විමසුමක් අනුව සිය කැමැත්තෙන්ම මුර පිණිස ඉදිරිපත් වන්නන් අමතන උන්වහන්සේ ඔවුන්ට හොඳින් බලා ගන්නා ලෙස දැන් වූ කල්හි සියලු නිල මඩුල්ල මහා සංඝරත්නයටත් දළදා සමිඳුටත් වැඳ නමස්කාර කොට අවසරය ලබා ගන්නවා. ඉන් අනතුරුව මහා සංඝරත්නය ලැබුම් කුටි බලා පිටත් වන අතර කාර්යකෝරාල අනෙකුත් සේවකයන් සමග යතුර තැන්පත් කිරීම පිණිස යනවා. දෙසතියක් මුළුල්ලෙහි දේවාල පෙරහැර කුමල් සහ රන්දෝලි මහා පෙරහැර අවසන් වූ විට නිල ඇඳුමින් සැරසුණු දේවන් නිලමේ සහ සතර දේවාලයන්හි බස්නායක නිලමේවරු පැරණි සිරිත් විරිත් නොබිඳ මනා ලෙස ඇසළ පෙරහැර පැවැත් වූ බව ජනාධිපතිතුමන්ට දැන්වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ වෙත පෙරහැරින් ගමන් කරනවා. මහා පෙරහැරේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ එවිටයි. මෙයද දළදා පෙරහැර සම්බන්ධව අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදාන කුල චාරිත්‍රයක්. මහා පෙරහැරට සහභාගී වූ දහස් සංඛ්‍යාත නැට්ටුවන්, බෙරකරුවන් ඇතුළු ආවතේවකරුවන්ටත් අලි ඇතුන් ඇතුළු සත්වයින්ටත් සෙත් පැතීම පිණිස දෙවි පුද පැවැත්වීම මහා දේවාලය නමින් ප්‍රකට විෂ්ණු දේවාලයේදී ආරම්භ වෙනවා. මෙම පූජාව බමුණන් විසින් කළ දේවස්ත්‍රෝත්‍ර සහ යාතිකා පූජාවන්ට තරමක් සමානයි. උඩරට නැට්ටුවන්ගේ සහභාගී වීම නිසා පූජාව වර්ණවත් වී තිබෙනවා. රටට සෙත්පතා සිදු කරන ලබන කුහුම කංකාරියේ ලක්ෂණද වලියක් නැටුම වශයෙන් සඳහන් මෙම නැටුමට එක්කොට තිබෙනවා. පුරාණයේදී මෙම උත්සවය බලිබත් නැටුම නම් තවත් අංගයක් එක්කොට උත්සවයේ තවත් සතියක් පුරා පැවති බව මහනුවර ඉතිහාසයේ සඳහන් වන්නක්. මෙම පූජාවේදී සියලුම අලි ඇතුන් සහ පෙරහැරට සහභාගී වූවන් ආතුරයන් වශයෙන් සලකා ඔවුන්ට පැමිණෙන ඇස්වහ කටවහ ඇතුළු රෝගිය දුරු කරවන ලෙස දෙවියන් ඇදි බව පෙනී යන නමුත් දැන් එම අවස්ථාවට සහභාගී වන්නේ දේවාල සේවිකාවන් වන ආලත්ති අම්මාවරුන් පමණයි. යක්ෂාවේශ සහ දේවාරූඪ වූවන් වශයෙන් සැලකෙන නෑදෑයන් මෙහිදී ආවේශයෙන් නටා දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. පෙරහැරේදී කලෙලියට පැමිණි දොරට වැඩම සිදු කළ නැට්ටුවන්ද වස්තුස් දුරු කරවා ගැනීම පිණිස මෙම උත්සවයට සහභාගී වෙනවා. සහලින් සැකසූ අටමගලේ කේන්ද්‍ර කොට එල්ලූ පොල්මල බිමට පතිත කරනු ලබනවා. බුද්ධ වන්දනාවන් සීම දේව වන්දනා සහ ශාන්ති කර්ම අදහන අය මෙම පොල්මලෙහි ඇට වසර අවසන් වන තෙක් ගෙයි තැන්පත් කර තැබීමෙන් සෞභාග්‍යය උදාවන බව විශ්වාස කරනවා. දෙවියන්ට කළ යාතිකාවන් නිසාම දෙවියන්ගේ අවසරය පිට පැමිණෙන ලෙස නිරූපිත වලියකා සලකනු ලබන්නේ රෝබිය ලෙඩ දුක් සලසන යක්ෂ සේනාධිපතියෙක් හැටියටයි. මොහුට අවශ්‍ය දොළපිදේනි රෙදිපිලි අනාදිය පුදදී රටටත් ජනතාවටත් සෙත් පිණිස ආපසු බවන් කරා ගමන් කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව මෙම ශාන්ති කර්මයේ කටයුතු අවසන් වෙනවා.